ඔන්න අපි පට්ට රස සීෆුඩ් රයිස් එකක් ගෙදර හදන්න යන්නේ. මේකට අපිට ඕන කැරට්, ලුණු පොල්, තලාගත්ත සුදු ලුණු, තලාගත්ත රතු මුහුදු කුකුලා කියන මාළු జాතියක් තියෙනවා ගන්න. ඒක නිකන් චිකන් පියවර හක් ඉන්නේ. ඒක අපි ගත්තා. ඊට පස්සේ දැල්ලු අපි ගත්තා. ඊට පස්සේ අපි ගත්තා ඉස්සෝ. බස්මති හාලෙන් රයිස් කුකර් එක අපි තිබ්බා. එහෙනම් අපි බලමු කොහොමද අපි රයිස් එක හදාගන්නේ කියලා. මේක අපි අර ගෙදර හදන හින්දා ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතල වැඩ ගෑන්නේ නැති සුපිරි රයිස් එකක්. මේකට ඔයගොල්ලන්ට අමතරව කාම්පේ කරපිංචා එතකොට එනසා ලේවල් දාගන්න පුළුවන්. අපි ඉස්සරහට කහකුඩු ටිකකින් අපි මත ගා ගන්නවා මේ ඉස්සෝ ටිකයි දැල්ලෝ ටිකයි මුහුදු කුකුලා මාළු ටිකයි. ඊට පස්සේ අපි ඒක දානවා මිරිස් ලුණු ගම්මිරිස් කුරු ටික කුත්තා ගන්න ඕන අපි. ඊට පස්සේ හොඳට සීසන් වෙන්න මේක අත ගා ගන්න ඕන. දැන් අපි තෙල් ටිකක් රත් වෙන්න තියලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි ඉස්සලා මුහුදු කුකුලා මාළු ටික බෙද ගන්නවා. මේක බෙදෙන්නේ එහා පැත්තෙන් එහා පැත්තට පෙරලා ගන්නවා අපි. මාළු ටික බෙදෙද්දී අපි ඒකට දැල්ලු ටික, ඉස්සෝ ටික එකතු කරගන්නවා. ඉස්සලා මිස්සෝ දැන් අපි දැල්ලු ටික දාගන්නවා. ඊට අපි ඒක හොඳින් කවලම් කරගන්නවා. ඔයාලා දන්නවා මේ මාළු වල වතුර ගතියක් තියෙනවා. ඒ වතුරින් අපි ඒක තැම්බෙන්න යනවා. මද ගින්නේ. මේකට හොඳට මිරිස් කුඩු, ලුණු, ගම් මිරිස් කුඩු, කහ කුඩු ඔක්කොම වැටලා තියෙනවා. අපි කලින් දාගත්තා. දැන් මේ වතුර ටික හිඳෙද්දී අර අපි දාපු තෙල් වලින් මේක හොඳට බැදෙනවා. හොඳට ටෙම්පරා දෙනවා. හොඳ සුවඳක් එනවා මේලයි. ඒක හොඳින් දැන් කවලම් කරගන්නවා. දැන් හොඳට බැදෙන්න ආරිනවා. මේකට දැන් බිත්තර ටිකක් එකතු කරගන්න ඕන. අපි හොඳට කවලම් කරගන්නවා.
දැන් අපි මේකට අර තලාගත් සුදු ලුණු, තලාගත් රතු ලුණු, ඔයාලා කැමති නම් කරපිංචා, රම්පේ, කුරුඳු වගේ ඒවා දේවල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැරට් ටික එකතු කරනවා. දැන් නැවතත් අපි හොඳින් මේක කවලම් කරගන්න ඕන. අපි බලමු බත හරියද කියලා. අපි බත ඇත වෙලා තියෙන්නේ. මේ බාස්මති හානින්ද පොඩක් වතුර තියද්දි පොඩක් බලලා තියන්න. නැත්නම් බත බිරි වුණොත් රයිස් එක හරියට ගන්න බෑ. ඊට පස්සේ බත් ටික වෙනම භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ බත් ටික කවලම් කරනවා. ඉස්සලාම අපි අර මාළු බෙදිච්ච උඩින් බත් එක දාලා බත් එක පොඩක් තද කරනවා. ඒක තව අර මාළු ටික තවත් හොඳට මේ ටෙම්පරා දෙනවා අඩියෙන්. දැන් අපි මේක උඩට ලීක්ස් හරි අපි දාගත්තේ මේ ලුණු කොළ. ඔයාලට ලීක්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ලුණු කොළ ටික අපි එකතු කරගන්නවා. මේ අන්තිමට මේ ලුණු කොළ ලීක්ස් එකතු කරගත්තේ රයිස් එකට අමුතු රහක් එනවා. අපි ටික වෙලාවකින් ආයෙ මේක හොඳට කවලම් කරගන්නවා. බත් එක හොඳ මික්ස් වෙන විදිහට තමයි මේ මික්ස් එක වැඩි වෙනකොට තමයි ඒකේ රහ වැඩි වෙන්නේ. අපි එහෙනම් හොඳට බත් එක මික්ස් කරගන්න ඕන. අපි හැන්ඩින් මික්ස් කරලා ඉවරලා අපි තව ක්‍රමයක් තියෙනවා. අපි මේ විදිහට කරලා බලමු. දැන් හොඳින් මේ මික්ස් කරගන්න ඕන අපි ඒක. මෙන්න මේ විදිහට මේක පරිස්සමෙන් උගල කරගන්න ඕන. කරද්දී බත් විසික් වෙන්න පුළුවන්. බත් වෙලා තියෙන්නේ. දැන් අපිට හොඳට බත් එක කවලම් වෙනවා. හොඳට මික්ස් වෙලා තියෙන දැන්. දැන් ඉතින් බෙදාගෙන අපිට රහ බලන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. හරිම පහසුයි. ගෙදර ඉඳන් හදා ගන්න පුළුවන්. මේ ගෙදර කට්ටිය ඔක්කොම ඇති වෙන්න හිතේ හැටියට කන්න පුළුවන්. ඔයත් try කරලා බලන්න.